Hello friends, ඉතින් අද ඔයගොල්ලන්ට ගෙනාවේ හැමෝම අහලා තිබ්බ ප්‍රශ්නයක්. ඒක කරන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න ආවේ. ඉතින් අපි ගේමින් වීඩියෝස් දානවා මම. ගේමින් වීඩියෝස් දානකොට මම එච්චර හොඳට වීඩියෝස් දාන්නේ කොහොමද කියලා අහලා තිබ්බා. මොකක්ද ඇප් එක කියලා අහලා තිබ්බා. එහෙම ඇප් එකක් කියන්නේ ඉතින් ඔයගොල්ලෝ කෙලින්ම යන්න ඕනේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා ඔයා සර්ච් බාර් එකේ සර්ච් කරන්න ග්ලිප් කියලා. ග්ලිප් කියලා සර්ච් කරපුවාම මෙන්න මේ විදිහට ඇප් එකක් එනවා. මෙන්න මේ ග්ලිප් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ ප්‍රෙස් බටන් එකක් තියෙනව නේද? මෙන්න මේ ප්‍රෙස් බටන් එක ඔබන්න. එබුවට පස්සේ ඔයාලට මේ ලයිව් ස්ට්‍රීම් දෙන්න ඕන නම් ලයිව් ස්ට්‍රීම් දෙන්න. ලයිව් ස්ට්‍රීම් දෙනකොට මෙන්න මෙහෙම ගිහිල්ලා පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරන්න තියෙනවා. මෙන්න මේ Google account එකෙන් log වෙලා අපි දෙන්න ඕනේ. එහෙම නැත්නම් රෙකෝඩ් දෙනවා නම්, ඒ කියන්නේ සාමාන්‍ය වීඩියෝ එකක් දෙනවා නම් ඔයගොල්ලෝ පින්නදී මෙන්න මෙතන වෙලාව දානවා. ඉතින් ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති වෙලාව දානවා විනාඩියයි තප්පර 24යි. එහෙම පෙන්නනවා. ඔයගොල්ලන්ට කැමති නම් මෙන්න මේ වීඩියෝස් මෙහෙම දාලා ඉවරලා මෙතනින් කැප්ෂන් එකක් දෙන්න පුළුවන්. මේ විදියට ඔන්න ඔය විදියට කැමති කැප්ෂන් එකක් දෙන්න පුළුවන්. එහෙම දුන්නාට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට දැන් මම වීඩියෝ එක කරන විදිය පෙන්නන. මේ තියෙනවා පේනවා ඇති ඔයගොල්ලන්ට වීඩියෝ දාපුවා. එකක් පෙන්නන්නම් මම වීඩියෝ දාපු එක. කණී කනවා දැන්. ඔන්න ඔය විදියට වීඩියෝ දාලා තිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන වීඩියෝස්. ඔය විදියට වීඩියෝස් දාලා තිනවා. ඉතින් මෙන්න මෙහෙම ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතනින් hello friend edit කරන්නත් පුළුවන් මෙන්න මේ විදියට. මෙතනින් favorites දාලා ඉවරලා ඔයගොල්ලෝ මේ වීඩියෝස් දාන එක ඩවුන්ලෝඩ් වෙනවා. ඒක බයි වෙන්න ඕනේ නැහැ. ගැලරි එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දැන් ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මේ fingerprint button එකක් ඔය එකක් තියෙනවනේ ඔන්න ඕක ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ රෙකෝඩ් කියලා දීලා තියෙන්නේ නිකන් අපි සාමාන්‍ය වීඩියෝ එකක් කරනවා නම් ලයිව් ස්ට්‍රීම් කියන්නේ ඉතින් ලයිව් දානවා නම් මෙන්න මෙහෙම ගිහිල්ලා Google account එකෙන් sign වෙලා ඔයගොල්ලෝ මේ එතන හදාගන්න තියෙනවා sound effects දාලා මම ඊළඟ වීඩියෝ එකකින් ඒකත් ගේනවා. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතන record කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් වීඩියෝ settings හදාගන්න පුළුවන්. high දාලා medium දාලා එහෙම දාලා හදාගන්න පුළුවන්. ඉතින් self start on game launch ඔය විදිහට එක එක ඒවා දාගන්න පුළුවන්. show camera overlay ඔය විදිහට දාගෙන ඉවරලා මේ landscape portrait එන්න එහෙම දාගන්න පුළුවන්. ඉතින් දාගෙන ඉවරලා ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතනින් start button එක දෙන්න. මම වීඩියෝ එකක් දීලා තියෙන හින්දා ඉතින් මට start button එක ආපහු දෙන්න බෑ. ඒක පොඩි ප්‍රශ්නයක්. ඉතින් එහෙම වීඩියෝ එකක් දාද්දි එහෙම දෙන්න බෑ. මෙතනින් start video කියලා වැටෙනවා. ඒ වීඩියෝ එක ඔබපුවාම තප්පර 3ක් ඇතුළත ඔයා මේකෙන් බැක් වෙලා ඔයා ගහන ගේම් එකට හරි කැමති එකට යන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ වීඩියෝ එක හොඳයි නම් ඔයා මේකට ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාගෙන subscribe කරගෙන යන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ බලන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා මං මේ විදිහට කරනකොට වීඩියෝ දාන්න පුළුවන්. trim කියන එකෙන් අපිට කට් කරලා හදා ගන්න පුළුවන්. ඒ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රීමියම් එහෙම තියෙනවා. ඒ වලට වැඩි ඩොන්න මේ settings වලින් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් standard full recording එතකොට replay slot 60 second recording ඔය වගේම ඉතින් landscape කියන්නේ කෙලින් අතට portrait කියන්නේ හරහට audio settings වලට ගිහිල්ලා microphone එකකින් විතරක් ඇහෙන විදිහට හදාගන්නත් පුළුවන්. game එකේ audio එකයි microphone එකේ audio එකයි දෙකම තියෙන විදිහට හදාගන්න පුළුවන්. නැත්නම් mute කරන්නත් පුළුවන්.
මොනවත් ඇහෙන්නේ නැති වෙන්න මියුට් කරන්නත් පුළුවන්. මෙතනින් ගේම් ඔඩියෝ එක සද්ද හදාගන්නත් පුළුවන්, මයික් ඔඩියෝ එකේ සද්ද හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් මේ පර්මිෂන් දෙන්න ඕන නම් ඔයගොල්ලෝ මේ give permission එක මේ ටච් කරලා මේ shortcut from lock screen කියන එක permission එක දෙන්න. මම permission දෙන්නේ නැහැ. back වෙනවා මම. මෙන්න මෙතනින් තමයි permission එක දෙන්න ටච් කරන්නේ. ඔන්න ඔහොම ගිහිල්ලා මේ give permission කියන එක ටච් කරලා මෙන්න මෙතනින් කැමති නම් දෙන්න පුළුවන්. permission එක දෙනවා නම් මේක ටච් කරලා permission එක දෙන්න, නැත්නම් නොදී ඉන්න. මම permission දෙන්නේ නැහැ. හරි, ඉතින් මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක දාන්න තියෙන්නේ. add shortcut to home screen කියන්නේ shortcut එක අපිට මෙන්න මෙහෙම back එකේදී screen එකට ගන්න පුළුවන්. අන්න ඒකට තමයි add shortcut to screen කියන්නේ. පේනවා ඇති ඔයගොල්ලන්ට මෙතන රෙකෝඩ් එක දුන්නාට පස්සේ මේ setup කියලා වැටලා දෙනවා. ඒ setup කියලා වැටලා තින්නේ ඔයගොල්ලෝ sign වුණොත් විතරයි. account එකකින් sign වෙන්න ඕනේ. මේ help කියන එක ඔබපු ගාම ඔයගොල්ලන්ට කියලා දීලා තිනවා. මෙන්න මේ විදිහට හදාගන්න විදිහ ඉංග්‍රීසි වලින් දීලා තියෙන්නේ. ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් දන්නවා ඉතින්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් දාගන්නේ. දැන් මේ වීඩියෝ එක නතර කරාට පස්සේ මෙතනට සේව් වෙනවා. ඊට පස්සේ ඔයා බෑක් වෙලා කෙලින්ම ගැලරි එකට දුවන්න ඕනේ. එහිමීට ගියා නම් ඇති. ගැලරි එකට ගියාට පස්සේ මෙහෙම පෙන්නනවා. වීඩියෝස් පෙන්නනවා ඔයාලට. වීඩියෝ එක පෙන්නනක මේ වීඩියෝස් පෙන්නනවා. හරිද? මේ විදිහට වීඩියෝස් පෙන්නනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න subscribe කරන්න ඉතින් මාව කියලා මම ඉතින් ඉල්ලනවා. ඔයගොල්ලෝ කොහොමද දන්නවද ඉතින් මේ Glip app එක download කරන්නේ? Play Store එකට ගිහිල්ලා search bar එකට ගිහිල්ලා search කරන්න Glip live app. එතකොට මෙන්න මේ දම් පාඩක app එකක් එනවා, fingerprint app එකක් වගේ එකක්. ඒක ටච් කරලා යන්න පුළුවන් ගේමින් app එකක් වගේ. මේ මෙතනින් ඔයගොල්ලන්ට මේම උඩට කරපුවාම මෙන්න මේ වීඩියෝ settings ටික පෙන්නනවා. මේ පේනවනේ save and stop කියන එක ටච් කරොත් save වෙලා stop වෙනවා. pause කියන එක ටච් කරොත් මේ වෙලාවක් පෙන්වනවා එහා පැත්තේ. මේ තියෙන්නේ මේ මෙතනින් load වෙනවා converting video කියලා එහෙම පෙන්නනවා. අපි මේක rate කරමු. හොඳ app එකක්. හරි, ඉතින් ඉන්නේ මේ විදිහට දෙන්න පුළුවන්. අදට වීඩියෝ එකකින් සමුදෙනවා. ඊළඟ පාර මම live කරන විදිය ගෙනල්ලා දෙන්නම්.